V4 YouTube channel එකට ඔයගොල්ලන් නැවතත් ආදරෙන් පිළිගන්නවා. අද මම කියන්න යන්නේ ඔයගොල්ලෝ හැමෝම දැන් දන්නවා ඇති mixed scholarship, Japanese government scholarship. එහෙම නැත්නම් මොම්බුක ගකුෂෝ scholarship එක දැන් advertise කරලා තියෙන්නේ. ඒ කියන්නේ undergraduate students අට, research students අට, ඒ කියන්නේ master සහ PhD කරන්න එන්න අයට සහ technical students අට මේ වෙනකොට application forms දාන්න පුළුවන්. Ministry of Education එකකින් තියෙන Japanese government mixed scholarship එක 2027 වලට undergraduate students අටයි research students අටයි දැන් advertise කරලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකකින් කරන්නේ ඒකේ requirements කොහොමද apply කරන්නේ, කොහොමද selections යන්නේ වගේ මේකේ තියෙන කරුණු ටිකක් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම application form එක fill කරනකොට ඇති වෙන ප්‍රශ්න ගැනත් පොඩ්ඩක් මම කතා කරන්නම්. ඉතින් මේක ඉස්සෙල්ලාම මම undergraduate students අට, ඒ කියන්නේ යුනිවර්සිටි එකට undergraduates ලා විදිහට සහභාගී වෙන අයට තියෙන application form එක ගැන කතා කරන්න. ඒකෙදි අපිට තියෙන්න ඕනේ requirements අපි 2002 අප්‍රේල් 2ට කලින් ඉපදිලා තියෙන්න ඕනේ. ඒ වගේම A level අපි math stream එකෙන්, ඒ කියන්නේ chemistry physics combined maths. මේකෙදි ගොඩක් ටෙක්නෝලොජි සබ්ජෙක්ට්ස් කරන අයත් මේක ගැන අහනවා. නමුත් තාම ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාවක් මේ අවුරුද්දෙත් නැහැ. එතකොට මේකට ඇප්ලයි කරන්න පුළුවන් මැත් ස්ට්‍රීම් එකෙන්. ඒ කියන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් කම්බයින්ඩ් මැත්ස් කරන කට්ටියට තමයි මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අපිට ජපනීස් ලැන්ග්වේජ් එක පිළිබඳව දැනුමක් තියෙන එක පොඩි ඇඩ්වාන්ටේජ් එකක්. මොකද පස්සේ මම පැහැදිලි කරන්නම් අපිට එක්සෑම් පේපර් එකක් එනවා ජපනීස්. ඉතින් කම්පිටිෂන් එක වැඩි නිසා ඒක ජපනීස් එකත් අපි පේපර් එකක් ලිව්වොත් අපිට ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය වැඩි නිසා අපිට සිලෙක්ට් වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් ඒ වගේම ඉංග්‍රීසි පේපර් එකක් තියෙන නිසා අපිට ඉංග්‍රීසි නොලෙජ් එකත් මේකෙදි වැදගත් වෙනවා. ඊට අමතරව අපිට fields of study කියන එක දැනට ඕගොල්ලන් මේ තියෙන subjects අපේ දැන් මේ ස්කෝලර්ෂිප් එක දෙන එක සබ්ජෙක්ට් ඒරියාස් තියෙනවා. නමුත් ලංකාවෙන් අපිට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට තියලා තියෙන්නේ බේසික් සයන්ස්, ඒ කියන්නේ maths, physics, chemistry. ඊට පස්සේ electrical electronic studies, ඒ කියන්නේ engineering part එක, electronic engineering, electrical engineering, information engineering, mechanical studies, engineering part එක මේ mechanical side එකේ. ඉතින් ඊට පස්සේ civil engineering, architecturing, chemical studies, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් chemistry වලට යුනිවර්සිටි එකට ගියාට පස්සේ ඉගෙන ගන්න E3 වගේ subjects සහ physical science stream එකෙන් ගියාම ඉගෙන ගන්න subjects. ඊට අමතරව other fields කියලා ඔයගලන්ට තව engineering parts කීපයකුයි biotechnology තියෙනවා. ඉතින් මේ field of study කියලා අපේ application form එකේ part එකක් තියෙන නිසා ඔයා මේ natural sciences වලින් එක section එකක් select කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි මෙහෙට ඇවිල්ලා ඇත්තටම මේ ඩිග්‍රී එකේ කටයුතු කරන්නේ ජපනීස් වලින්. ඒක නිසා අපි මෙහෙට ඇවිල්ලා අවුරුද්දක ජපනීස් කෝස් එකක් ස්ටඩි කරන්න ඕනේ. මේ ඊට පස්සේ තමයි අපිට අපේ යුනිවර්සිටි එක සිලෙක්ට් කරගෙන අපි කරන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් allowance එක හම්බෙන්නේ කොච්චරක්ද? සාමාන්‍යයෙන් 1,17,000ක් හම්බ වෙනවා. නමුත් අපි ටෝකියෝ, ඕසාකා වගේ ටිකක් රීජනල් පැතිවල ඉන්නවා නම් අපිට තව 2,000-3,000කින් මාසෙකට වැඩිපුර හම්බ වෙනවා. ඉතින් මේකෙන් මේක අපිට අතට හම්බෙන ගාන, ඊට අමතරව අපේ ටියුෂන් ෆීස් හැමදේම ඒගොල්ලන් අපිට අපි එක්සෑම් එක එන්ට්‍රන්ස් එක්සෑම් එක ලිව්වොත් ඒකේ ෆී එකත් ඒගොල්ලන් අපිට ලබලා දෙනවා. ඉතින් ඒකේ හින්දා ඒ හැමදේම මෙක්ස් ස්කෝලර්ෂිප් එක හම්බෙන ළමයින්ට මෙක්ස් එකෙන් ගෙවනවා. ඒකලා අපිට ජපානයට යන්න අපිට එයා ටිකට්ස් අරන් දෙනවා. අපි ඩිග්‍රී එක ඉවර කරලා එද්දි අපිට ආපහු එන්න දෙනවා. ඉතින් ඊට අමතරව අපි ගොඩක් වෙලාවට අපේ accommodation නම් අපිට ඩෝම් එකක් හම්බ වෙනවා යුනිවර්සිටි එකේ. නැත්නම් අපි ප්‍රයිවට් හොයාගන්නවා නම් ඒවට අපි ගෙවන්න ඕනේ. ඕගොල්ලන් මේ සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මම ක්ලික් කරලා පෙන්නන්න. ඕගොල්ලන්ට මොනවාද examination questions, කොහොමද අපේ මේ undergraduate students අට exams තිබ්බේ, ඒ හැමදේම තියෙනවා. මෙතන Japanese, English, Maths,
AB කියලා දෙකක් තියෙනවා. physics chemistry ඒ exams ටික ඊළඟට මම ඇප්ලිකේෂන් ෆෝම් එක ගැන කතා කරන්නම්. ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙන ඩෙඩ්ලයින් එක තියෙන්නේ මැයි 18 2026. ඉතින් ඔන්ලයින් පෝර්ටල් එකකින් අපි මේ සබ්මිට් කරන්න පුළුවන්. එතකොට ඒකෙන් සබ්මිට් කරාම අපිට මේ ආය පෝස්ට් එකෙන් යවන්න උවමනාවක් නැහැ. මේ එක ස්කීම් එකකට විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්ඩර්ග්‍රැජුවේට්ද කොලෙජ් ඔෆ් ටෙක්නොලොජිද ඒක ඔයගලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය ඇප්ලිකේෂන් ෆෝම් එකක් වගේ මොනවා හරි බොරු දෙයක් දාලා තිබුණොත් එහෙම ඔයගලන්ට ඒක ඩිස්ක්වොලිෆයි වෙනවා. ඉතින් ඊට අමතරව අපේ රිසර්ච් ෂීට් A levels විශේෂයෙන් අපිට ඒවා PDF විදිහට අපිට හම්බෙන ඔන්ලයින් හම්බෙන රිසර්ච් ෂීට් එක අපිට මේකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් අර කිව්වා වගේම maths, physics, chemistry, English, Japanese අපිට papers තියෙනවා. ඒව ගැන විස්තර මම ගොඩක් පස්සේ ගේන්නම්. දැන්ට තියෙන්නේ මේ application form එක fill කරලා ඔයගොල්ලෝ හරි විදිහට දාගන්න එක තමයි. ඕගලන්ට ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරගෙන යද්දි මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගලන් අහන්න මම ඒ ගැන ඕගලන්ට උත්තර දෙන්නම්. ඉතින් ඕගලන් හැමෝටම මේකට හොඳට ලෑස්ති වෙලා හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා මං සුබ පතනවා.